හායි ළමයි ඔන්න අද බෝඩිං ජීවිත ගැන ප්‍රශ්න ටිකක් අහන්න තමයි මං අද ඇවිල්ලා ඉන්නේ බෝඩිං වාසී ජනතාවගේ ජීවිතය කොහොමද විශේෂයෙන් කෑම ගන්නුවන ගෙදර වගේ නෙමෙයි එක දේවල් ඉතින් විශේෂ කරලා හදන්නේ හැදුවොත් විශේෂ කරලා හදන්නේ බොහෝ වෙලාවට විතරයි ගෙදර වගේ කන්න හම්බෙන්නේ නැහැ ඉතින් මේ උගෙන ගමන් තමයි ඉන්න රෑට මං අහන්න ආවේ අලවලින් හදන්න පුළුවන් රසලස් කෑම මොනවද බෝඩිං ජනතාවට ලේසි වෙන විදිහට මේ මොකද බෝඩිං ළමයි ගොඩක් ඉන්නවා රස්සාවල් කරන ඉන්නවා කැම්පස් යන අය ඉන්නවා ඉතින් එයාලට මේ රසලස කෑම රෙසිපි ලේසි ඒවා මොනවද තියෙන්නේ මේ කියලා දැනගන්න තමයි ආවේ ඉතින් ඔයාලගේ අදහස් ඉක්මනින්ම කමෙන්ට් කරන්න බෝඩිං වාසී ජනතාවට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපිස් මොනවද කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.